මම යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එකකට හැදුවා බැංකින් සිස්ටම් එක ගැන වීඩියෝ ටික කතා කරන්න. ඒතර මම මේක සිම්පල් ලෑන්ඩින් පේජ් එකක් හදාගත්තා මේ වගේ මගේ බැංකින් ඇප්ලිකේෂන් එකට. එතකොට මේකට මම මේ ඇප්ලිකේෂන් එක හදන්න මම යූස් කරලා තියෙනවා ෆ්‍රන්ට් එන්ඩ් එකට React.js, ඒ වගේම Tailwind CSS, ඒ වගේම බැක් එන්ඩ් වලට මම යූස් කරලා තියෙනවා Jakarta DDD10, ඒ වගේම JAX-RS යූස් කරලා තියෙනවා REST APIs හදාගන්න. ඒ වගේම JPA යූස් කරලා තියෙනවා database transactions වලට. database එක විතරම යූස් කරලා තියෙන්නේ MySQL 8 තමයි යූස් කරලා තියෙන්නේ. ඒතර මේ විදිහට තමයි මගේ ලෑන්ඩින් පේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මම get started එකට ගියාම මේ විදිහට මට ෆෝම් එකක් තියෙනවා account එකක් හදාගන්න. ඒතර මම මේක fill කරන්න. මේක fill කරලා මම submit කරලා පස්සේ මට verification mail එකක් එනවා මගේ email එකට. ඒතර ඔයාලා බලන්න බලන්න මෙන්න මේ විදිහට verification email එකක් එනවා මගේ email එකට. මේක වෙරිෆයි කරාට පස්සේ මාව නැවිගේට් වෙනවා මගේ ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන වින්ඩෝ එකට. එතකොට මේකෙදි මට පුළුවන් මගේ ID එක අප්ලෝඩ් කරන්න. එතකොට මම මෙතනද ඔප්ෂන් එකක් දීලා තියෙනවා මෙතන ඩෙමෝ එකක් හින්දා මෙතන add immediate දීලා අපිට කන්ටිනියු කරන්න පුළුවන්. එතකොට මම මේකෙදි process verification process එක අයින් කරලා තියෙන්නේ මේක ඩෙමෝ එකක් නිසා. එතකොට මම මෙතන හදලා තිනවා claim gift කියලා පොඩි ෆන්ක්ෂන් එකක් හදලා තියෙනවා. මේක claim කරාට පස්සේ විදිහට $100ක් ක්‍රෙඩිට්ස් ඇඩ් වෙනවා මගේ account එකට. ඒතර ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තාම මේ විදිහට view එක තියෙනවා. ඒතර ඔයාලට පෙන්නන මෙතන මගේ accounts ටික බලා ගන්න පුළුවන්. ඔයාගේ saving accounts තියෙනවා. එතකොට ඔයාලට මෙතනින් අලුතින් accounts set කර ගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් මෙතන multiple accounts set කර ගන්න පුළුවන්. ඒතර මම සවස් saving account එකක් set කරගන්න. ඒතර මේ විදිහට පෙන්නනවා. ඒ වගේම මට current account set කර ගන්න පුළුවන්. විදිහට. ඒතර මම transfer එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා. මුලින්ම මම ඉතින් transfer එක try කරන්න. විතර සර්ච් කරාම මට වෙනදී වෙන කට්ටියගේ accounts මෙතන බලා ගන්න පුළුවන්. ඒතර මම එක එක select කරලා මට පුළුවන් $10 කරලා just note එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ confirm transaction දුන්නාම sorry මේක මම මට error එකක් එනවා. මොකද මම select කරලා තියෙන වැරදි bank account එකේ සල්ලි නැති හින්දා තමයි මේකේ error එකක් එන්නේ. ඒතර මෙතන බලන්න පුළුවන් $100 තියෙන account එක මම select කරාම මට transaction එක විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ මම enter transactions ගියාම විදිහට කළා මගේ credits වල balance එක අඩු වෙලා දෙනවා. ඒතර මට පුළුවන් ඒ වගේම recurring recurring payments උනත් මේක හදා ගන්න පුළුවන්. මේ විදිහට කරලා මට මේ ටික් එක දැම්මම මට පුළුවන් මේකේ amount එක දීලා weeklyද ඒතර monthlyද quarterlyද yearlyද ඒ කියන්නේ recurring වෙන්න ඕනි කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ date එක select කර ගන්න පුළුවන්. ඒක select කරලා මම schedule කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැනට active වෙලා තියෙන transfers මේ විදිහට පෙන්නනවා. මේ date එකේදී next එක මෙන්න මේ දවසේ මේ විදිහට payment එක වෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ own account transfers වලට ගියාමත් ඒ same channel එකම තමයි තියෙන්නේ. මේකේ මම account එක select කරලා මගේ අනිත් account select කර ගන්න පුළුවන්. මේ transaction එක transfer කරපුවම මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් transfer වෙලා තියෙනවා. ඊට පස්සේ bill payments වලට ගියාම ඔයාලට බලන්න පුළුවන් මෙතන මුලින්ම මට account එක select කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා financial එතකොට government ඒ වගේම telecom වගේ categories තියෙනවා. ඒක මුලින්ම SLT එකට payment එක කරලා වෙනවන්න. ඉතින් මෙතන මගේ account number එක bill account number එක add කරන්න තියෙනවා. ඒ කියන්නේ SLT ඒ වගේ account number එකක් add කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන transaction එක complete කරාම මේ විදිහට අපේ payment එක success වෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ විදිහට recent transfers පෙන්වනවා. ඊළඟට ගත්තාම transaction වලට ගියාම ඔයාලට පේනවා මෙතන අපිට කරපු transactions පෙන්වනවා. එතකොට මෙතනදී ඔයාලගේ accounts ගොඩක් තියෙන හින්දා ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ account එක select කරාම මේ විදිහට ඔයා කරපු transactions බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට details බලා ගන්න ඕන නම් ඔයාලට මේ විදිහට ඔයා කරපු details transaction එක එතකොට memo එක බලන්න පුළුවන් මොන account එකද ඔයාගේ වල තියෙන්නේ ඒ වගේ details ටික බලන්න පුළුවන්. ඒ වගේම මෙතනදී receipt එක download කරගන්නත් පුළුවන්. ඉතින් receipt එක download කරන් දුන්නාම මෙන්න මේ වගේ ඔයාලට බලන්න පුළුවන් PDF එකක්. ඔයාගේ details එක PDF එක බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ගියාම මේකෙදි ඔයාලට පුළුවන් ඕන නම් ඔයාලට ස්ටේට්මන්ට් එකක් ගන්න පුළුවන්. ඔයාගේ account එකේ තියෙන transaction වල කරලා තියෙන date එක select කරලා ඔයාලට පුළුවන් මේ විදිහට PDF එකක් download කරගන්න. ඒතර මම මේකෙදි security purpose වලට purpose එකක් නිසා මම මෙතන add කරලා තිනවා ඔයාගේ account එකේ final numbers 4 enter කරාම තමයි මේක unlock වෙන්නේ. ඒතර මේකේ ඔයාගේ දැන් තියෙන්නේ 0010 නේ. එතකොට මේක enter කරාම මේ විදිහට open කරගන්න පුළුවන්. ඒතර ඔයාලට පේන්නේ නැති මෙතන ඔයාගේ transactions ටික SLTV payment එතකොට
ෂන් හිමන්ත කෙනෙක් කරනවා පේමන්ට් එකක් කරලා තියෙනවා. ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් virtual cards මම හදලා දෙනවා මෙතන. ඔයාලට පුළුවන් ඔයාගේ account එක select කරලා ඔයාලට කැමති nickname එකක් දීලා spend limit එකක් දීලා virtual card set කරගන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට ඔයාලට virtual card set කරගන්න පුළුවන්. ඒ වගේම profile එකට ගියහම ඔයාලට profile picture එකක් ඕන නම් update කරගන්න පුළුවන්. ඔයාලට කැමති image එකක් දීලා මේ විදිහට තමයි මම client side එක හදලා තියෙන්නේ. එතකොට මම මේකෙන් log out ලා මම admin ගේ admin panel එක පෙන්නන්න. එතකොට මේ විදිහට admin login එක බලා ගන්න පුළුවන්. එතකොට log වුණාට පස්සේ මේ විදිහට dashboard එක පෙන්නනවා මගේ application එකේ users ලා ගාන, එතකොට account active accounts ගාන, එතකොට system message ගාන, ඒ වගේම daily transactions ගාන පෙන්නනවා. එතකොට මේ customer tab එකට ගියහම ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට users ලා මේ application එකේ ඉන්න users ලා බලා ගන්න පුළුවන්. එතකොට මේ recently අන්තිමට register වුණු user ගේ ඒ වගේම audits බලා ගන්න පුළුවන්. මේ විදිහට details බලා ගන්න පුළුවන්. ඒ වගේම එයාලා ඕන සස්පෙන්ඩ් කරන්න වගේ දේවල් කරන්න පුළුවන් අපිට. එතකොට මෙතන audit එකට ගියහම ඔයාලට බලන්න පුළුවන්. මේ account user ගේ සම්පූර්ණ details තියෙනවා. register date, එතකොට last login date ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා එයා හදලා තියෙන accounts ගාන තියෙනවා. එතකොට ඒ වගේ තියෙන balances පෙන්නනවා. එතකොට කරපු transactions ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා මෙතන බලා ගන්න. ඊට පස්සේ ගියාම transaction වලට ගියාම same එකම තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කරපු transactions ඒ වගේ දේවල් තමයි මෙතන බලා ගන්න පුළුවන්. මේ විදිහට කරපු transactions බලා ගන්න පුළුවන් admin ට. ඊට පස්සේ මෙතන app වලට ගියාම ඔයාලට වෙනදී users ලා submit කරපු KYCs තියෙනවා. ඒව බලන්න පුළුවන්. මෙතන view details එක ගොහම ඔයාලට වෙනදී ඒ user ගේ identity card එක front එක එතකොට back එක ඒ වගේ දේවල් අපිට මෙතන බලන්න පුළුවන්. එතකොට එයා submit කරපු details උත් මේ වගේ බලන්න තියෙනවා. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් මෙතන approve කරන්න. එතකොට approve කරාම ඒ user ට login access හම්බ වෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන profile එකේ ඒ කියන්නේ local admin ගේ details මාරු කරන් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ගත්තාම අපිට users ලා select කරලා යාලට අපිට deposit ගන්න පුළුවන් cash deposit ගන්න පුළුවන් යාගේ accounts වලට. ඒ වගේම employees ලා manage කරගන්නත් පුළුවන් මෙතන ඔයාලට වෙනදී employees ලා manage කරගන්න පුළුවන් මේ වගේ roles set කරලා ඔයාලා update කරගන්න පුළුවන් අපිට. එතකොට ඒ වගේම අලුතෙන් employees ලා add කරන්නත් පුළුවන් employees ලාගේ names එතකොට යාළුවා username password ඒ වගේ දේවල් දීලා ඊට පස්සේ ගත්තාම interest rate. එතකොට මේකේ ඒ කියන්නේ accounts ගොඩක් තියෙනවා. එතකොට premium users ලාට කියන්නේ different types තියෙනවා. එතකොට මම හදලා තියෙනවා මේකෙදී saving types තියෙනවා. ඊට පස්සේ මේ වගේ gold, platinum, එතකොට diamond වගේ tiers ටිකක් දීලා දෙනවා. එතකොට ඒ වගේදී අපිට කැමති tie එකකට කැමති ගණක් percentage එකක් අපිට yearly add කරන්න පුළුවන් rate එකක්. ඒත් මේ විදිහට add කරාම ඔයාලට වෙනදී අපිට add කරගන්න පුළුවන් මෙන්න මේ rates මෙන්න මේ accounts වලට මෙන්න මේ yearly මෙන්න මේ ගාණ තමයි ගෙවන්නේ කියලා අපිට APR එකක් add කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ billers ලා ගත්තාම මෙතන වෙනදී අපිට පුළුවන් අලුතෙන් billers ලා add කරන්න. එතකොට user ලාට පුළුවන් මෙන්න මේ billers වලට මෙන්න මේ විදිහට payments කරන්න. එතකොට මෙතන මම දැනට add කරලා තියෙන dialog එතකොට CB එතකොට CT වගේ sample data ටිකක් තමයි මෙතන add කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි මම මේ application එක හදලා තියෙන්නේ. Thanks for watching.